නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. 10 වෙනි පාඩම මනෝද්වාර වීති ඇතිවන අවස්ථා. මනෝද්වාර වීති ගැන හොඳ අවබෝධයක් ඇතිවීමට ඒවා ඇතිවන අවස්ථා දැනගත යුතුය. චිත්තක්ෂණ 40කට ආයු ඇති වර්තමාන රූප දෙවිස් අරමුණු කොට සප්ත දසායුෂ්ක විභූතාරම්මන අවිභූතාරම්මන මනෝද්වාර වීති ඇතිවන බව ඉහත කියන ලදී. රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශවය යන අරමුණු පස ඒ රූප දෙවිස්සට ඇතුළත්ය. ඔබ රුවන්වැලි මහා සෑය කරා ගියහොත් ඒ මහා සෑය ඔබ දක්නෙහිය. රුවන්වැලි සෑය දැකීමය කියන්නේ අනිකක් නොව රුවන්වැලි සෑය අරමුණු කොට ඔබගේ సంతානෙහි යම්කිසි චක්ෂුද්්වාර වීතියක් ඇතිවීමය. ඔබ නිවසට ගිය කල්හි දුටු රුවන්වැලි මහා සෑය ඔබට සිහිවේ. ඒ රුවන්වැලි මහා සෑය සිහිවීම නම් ඔබ කලින් දුටු රුවන්වැලි මහා සෑය අරමුණු කරන මනෝද්වාර වීතියක් ඇතිවීමය. ඔබ දුටු රුවන්වැලි සෑය චිත්තක්ෂණ 40ක් ආයු ඇති රූප සමූහයකි. චිත්තක්ෂණ 40 වූ ආයුෂයේ ගෙවි ඒ රූප සමූහයේ එකෙනෙහිම නිරුද්ධ විය. දැන් ඒවා නැත. දුටු රුවන්වැලි සෑය සිහි කිරීම වශයෙන් ඔබ సంతානෙහි ඇති වූ මනෝද්වාර වීතියට අරමුණු වන්නේ ඔබ ඒ වේලාවේදී දුටු දැන් නැති අතීත රූප සමූහයකි. ඔබට ඒ වේලාවේදී ඇති වූයේ අතීත රූප අරමුණු කරන චිත්තක්ෂණ 40ක් නැති මනෝද්වාර වීති දෙකින් එකකි. ඔබ නිවසේ සිට ඇසට නොපෙනෙන රුවන්වැලි මහා සෑය දෙසට හැරී ඒට වඳින්නෙහි නම් ඒ වැඳීමට ලක්වන්නේ ඔබ කලින් දුටු රුවන්වැලි මහා සෑය නොව ඒ වේලාවෙහි එතන ඇති රුවන්වැලි සෑය. ඒට නමස්කාර කිරීම වශයෙන් ඔබට ඇතිවන්නේ වර්තමාන රූපය අරමුණු කරන සප්ත දසායුෂ්ක විභූතාරම්මන වීති පසෙන් හා අවිභූතාරම්මන වීති දෙකින් යම් කිසි වීතියකි. ඒ වන්දනාවට ලක්වන්නේ කලින් දුටු රුවන්වැලි සෑය නොවේ යයි කියන්නේ ඔබ රුවන්වැලි සෑය වශයෙන් කලින් ඇසින් දුටු රූප සියල්ලම නිරුද්ධ වූ බැවිනි. ඔබ නිවසේ සිට රුවන්වැලි මහා සෑය වැඳීමේදී රුවන්වැලි සෑය වශයෙන් ඔබ සලකන ඉපිද එක් චිත්තක්ෂණයක් ඉක්මුණු රූප කලාප සමූහයද ඔබගේ මනෝද්වාරයට යොමු විය හැකිය. චිත්තක්ෂණ 2, 3, 4, 5 ඉක්මුණු රුවන්වැලි මහා සෑයේ රූප කලාපයද ඔබගේ මනෝද්වාරයට එළඹ සිටිය හැකිය. ඒවායින් ඔබට පළමු වන, දෙවන, තුන්වන, 4 වන, 5 වන විභූතාරම්මන වීති ඇතිවේ. චිත්තක්ෂණ 6ක් හෝ 7ක් ඉක්මුණු රූප මනෝද්වාරයට යොමු වී නම් එකල්හි අවිභූතාරම්මන වීති ඇතිවේ. රුවන්වැලි මහා සෑය නැමැති ප්‍රඥප්තිය මනෝද්වාරයට යොමු වී නම් එකල්හි ඇතිවන්නේ චිත්තක්ෂණ 40ක් නැති ප්‍රඥප්තිය අරමුණු කරන මනෝද්වාර වීතියය. රුවන්වැලි මහා සෑය දුටු බව ඔබට මතක් වේ නම් එකල්හි ඔබට ඇති වූයේ චක්කු විඥානය හෝ චක්කුද්්වාර වීතිය අරමුණු කරන මනෝද්වාර වීතියකි. එය සිත් අරමුණු කොට ඇතිවන මනෝද්වාර වීතියකි. රුවන්වැලි සෑය සිහිවීම අනිකකි. රුවන්වැලි සෑය දුටු බව සිහිවීම අනිකකි. අවුල් කර නොගෙන ඒ දෙකේ වෙනස තේරුම් ගන්න. රුවන්වැලි සෑය දැකීමෙන් සමහර විට ඔබට මහත් ප්‍රීතියක් ඇතිවන්නට ඇත. ප්‍රීතිය චෛතසිකයකි. රුවන්වැලි සෑය දැකීමෙන් ඇති වූ ප්‍රීතිය ඔබට සිහි වෙනවා නම් එකල්හි ඇතිවන්නේ ප්‍රීති චෛතසිකය අරමුණු කරන මනෝද්වාර වීතියකි. වේදනාවද චෛතසිකයකි. ඔබට ඇති වූ වේදනාවක් සිහි වේ නම් එකල්හි ඇතිවන්නේ වේදනා චෛතසිකය අරමුණු කරන මනෝද්වාර වීතියකි. වේදනාවෙන් පෙළෙන අනුකපු දුටු විට ඔහුගේ වේදනාව ඔබට දැනුණහොත් එකල්හි ඇති වූයේද වේදනා චෛතසිකය අරමුණු කරන මනෝද්වාර වීතියකි. ඔබ సంతානයේ ඇතිවන ආදරය, කෝපය, මානය, ඊර්ෂ්‍යාව, මෛත්‍රිය, කරුණාව යනාදී සිහිවන විටද අනුන් කෙරෙහි ඇතිවන ඒ කරුණු දැනෙන විටද ඇතිවන්නේ චෛතසික අරමුණු කරන මනෝද්වාර වීතියය. මෙතෙකින් කියන ලදුවේ පහසෙන් තේරුම් ගත හැකි කරුණු ටිකකි. කියන ලද කරුණු අනුව සිතා රූප හා චිත්ත චෛතසිකයන් අරමුණු කොට මනෝද්වාර වීති ඇතිවන සැටි තේරුම් ගන්න.